Hi! ඉතින් කොහොමද ඔයාලට මෙන්න වගේ මහදරෙන් පිළිගන්නවා ශාගර් මගේ YouTube channel එකට. අද වීඩියෝ එක ඔයාගේ වත්තේ තියෙන මේ මල් జాතියෙන් ඔයා ලස්සන වෙන්නේ කොහොමද? වයසට යන එක නවත්ත ගන්න. එහෙම නැත්නම් මොලේ තියෙන වැලි ගත අයින් කරගන්න, නිරෝගී වෙන්න. මේ වගේ ගොඩක් දේවල් වලට වැදගත් වෙන දිව්‍ය ලෝකෙන් ගෙවපු මල් జాතියක් ගැන තමයි අද මගේ වීඩියෝ එක. ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. ඇත්තටම ඔයා පුදුම වෙනවා විතරක් නෙවෙයි මේකට ඔයාට සත 5ක්වත් වියදම් වෙන්නේ නැහැ. අද මම කතා කරන්න හදන මල් වර්ගය කියන්නේ ඇත්තටම ලෝකේ ගොඩක් ජනප්‍රිය. ඒ වුණාට ලංකාවේ ලොකු හිට් එකක් නැහැ නෙමෙයි දන්නවා. ඒ වුණාට ලොකුවට මිනිස්සු ඒකේ වටිනාකම දන්නේ නැහැ. ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැහැ. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ ඔයාලට ඔයාලගේ වයස්ගත වීම මම කලින් කිව්වනේ වයස්ගත වීම පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ඔයා නිරෝගී වෙන්න ලෙඩ රෝග ගොඩකට ප්‍රයෝජනවත් වෙන විදිහට ස්වභාවිකවම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන්. සත 5ක්වත් වියදම් වෙන්නේ නැතුව හදාගන්න පුළුවන් ඩ්‍රින්ක් එකක්. නැත්නම් පානයක් හදාගන්න විදිය. හරි ආකාරව හදාගන්න විදිය කියලා දෙනවා. තවත් අදගත්ම දේ තමයි ශනිකව. එහෙම නැත්නම් දවස් දෙකක් මේක පාවිච්චි කරාම ප්‍රතිඵල ලැබෙන විදිහට. ඒ කියන්නේ හැම දීප්තිමත් වෙලා, හැමට හොඳ පෝෂණයක් ලැබිලා, ඒ වගේම තමයි හැමට හොඳ මසාජ් එකක් ලැබිලා, මූණ පිරිසිදු කරගන්න පුළුවන් හොඳ ක්ලෙන්ස් එකක්. ඒක තමයි ස්වභාවික මුණින් හදාගන්න පුළුවන් ක්ලෙන්ස් එකක් හදාගන්න විදිහ මම කියලා දෙනවා. බලමුරුවා පොඩකිට. ගොඩක් දෙනෙක් මේ මල් වර්ගය ගන්න විෂ්ණු දෙවියන් පූජා කරන. දැන් ඉතින් කට්ටිය දන්නවා මම මොකක් ගැනද කියන්න යන්නේ කියලා. ඒ වගේම තමයි ඒ වුණාට මේ මල් වර්ගය ඇත්තටම රෝග ගොඩකට අපේ ශරීර අභ්‍යන්තරයේ තියෙන රෝග රැස්සකට ගුණයි. ඒ කියන්නේ මේ හැම දීප්තිමත් වෙන එක, වයසට යන එක පාලනය කරන එක, එහෙම නැත්නම් කොලජන් නිෂ්පාදනය කරන උත්තේජනයක් දෙන එක විතරක්ම නෙවෙයි. හරිද? මේකෙන් අපේ ලේ පිරිසිදු වෙනවා. ඒ කියන්නේ මේ මල් විතරක් නෙවෙයි මේ ගහේ, ඒ කියන්නේ ගහක් නෙවෙයි වැලක්. මේක වැලේ පස්පංගුවම ඒ කියන්නේ අපේ ආයුර්වේද හෙළවෙදකමේ ප්‍රයෝජනයට ගන්නවා. ඉතින් ඒ වගේම තමයි මේක ගොඩක් මේ දියවැඩියාව රෝගයට හොඳයි. ඉතින් ඒ විතරක් නෙවෙයි ලේ පිරිසිදු කරනවා. ඒ වගේම බඩවැල් වල කියන ආහාර ජීවන ප්‍රශ්න වලට, එහෙම නැත්නම් අපේ ආත්මාවේ ප්‍රශ්න වලට, ඔය වගේ ඔය ඇස් වල එක දෝෂ වලට, ඔය වගේ දේවල් වලට අපේ හිසකෙස් වර්ධනය කරගන්න දිව්‍ය ලෝකෙන් සබහා ධර්මයෙන් අපිට එවපු මේ මල් జాතිය තමයි ලංකාවේ ගොඩක් තියෙනවා. ඒනට ගොඩක් අය දන්නේ නැහැ කියෝනේ. ඒ තමයි මෙන්න මේවා. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මේවා පේන්නේ නැහනේ. තියෙනවා එකක් පේනවා. පොඩකින් මේ මල් ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. මේ මෙච්චරක් තිබුණා මල්. මෙන්න මෙච්චරයි මල් තිබ්බේ. තව තියෙනවා ඊට පස්සේ කඩන් එනවා. ස්වභාවික ක්‍රමවලින් ලස්සන වෙන විදිහ ගැන මම මීට කලින් මගේ channel එකේ වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඔයා ඒවත් බලන්න. අමතක කරන්න එපා මගේ channel එකත් subscribe කරන්න. අපේ ඩ්‍රින්ක් එකයි එහෙම නැත්නම් ඊළඟට මගේ හදාගන්න ට්‍රීට්මන්ට් එකයි කරන්නේ කොහොමද බලමු. චුට්ටක්වත් ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. මොකද මේ මල් බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇහෙන ශබ්ද එච්චර ගණන් ගන්න එපා. මේ මල් වලින් කොහොමද, ඒ කියන්නේ හැමෝම දන්නවා මේක. ඒ කියන්නේ මම ගොඩක් මේ මල් ගැන දැනගත්තේ මීට අවුරුදු 5කට විතර කලින් අර හාමුදුරුවෝ මම කින්නේ අන්නේ හාමුදුරුවෝ ඉන්නේ. ඒනට මම ඒක ඉච්චර ගණන් ගත්තේ නැහැ. හරිද? මේ කියන්නේ ඇත්ත. පර්සනල් එක්ස්පීරියන්ස් එක. හරිද? ඉතින් ඊට පස්සේ මම දැක්කා ඉන්දියානු වීඩියෝ එකක් මේ දැන් මේ අවුරුදු ගානකට කලින් එයාලා මේවා පිටරටවල් වලට විකුණන්න අක්කර ගණන් වගා කරනවා. ඒ විතරක් නෙවෙයි මම මේකට ගැන සිප්ප සෑහෙන හෙව්වා. මොකද මේක ඉතින් ඇත්තටම මේක මේ කියන තරම් ගුණයිද, ඇත්තටම මේ වගේ රූපලාවන්‍ය වලට හොඳයිද කියලා. ඉතින් ඒ වගේම මම මේක අත්හදා බලගෙන අද කියන්නේ මේක ආයෙ සුපිරි. ඒ කියන්නේ ගොඩාක් දුරට තමන්ගේ මේ මොන පැපත් වෙනවා, වයසක පෙනුම නැති වෙනවා, ඇත්තටම දිස්න වෙනවා. ඉතින් ඒ වගේම තමයි ලෙඩ ගොඩකට මේක හොඳයි. ඉතින් ස්කිප් කරන්න එපා කියලා කියන්නේ මේක ගොඩක් අය මේ වෙනකොට නිල් කටුළු කිව්වහම නිල් කටුළු විතර නෙවෙයි කටුළු මල් හැම එකම ගන්න පුළුවන්. ඉතින් කිව්වහම මේ දන්නවා මේකෙන් ඩ්‍රින්ක් එකක් ගන්නවා මෙහෙම නෙමෙයි කියලා. ඒකට හරියාකාරව ඒ කියන්නේ ඇඟට ඇබ්සෝබ් වෙන්න එහෙම නැත්නම් මේකේ ගුණය ගන්න හරියාකාරව මේ ඩ්‍රින්ක් එක හදාගන්න විදිය, ඒ වගේම මම අර කලින් කිව්ව ට්‍රීට්මන්ට් එක කරන විදිය දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මාත් එක දිගටම ඉන්න ඒක කරන විදිය හරියටම කියලා දෙනවා. ඒ නිසා ස්කිප් කරන්න එපා. ඔන්න. දැන් ඊළඟට කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මේ වගේ පිරිසිදු වාචනයක් ගන්න. ඊට පස්සේ මේ වගේ නිල් කටුළු මල් 6ක් විතර ගන්න. මේ වගේ හොඳට උණු වතුර දාන්න. හොඳ නටන උණු වතුරක් අරගෙන මේකට දාන්න. ඊළඟට මේ ඩ්‍රින්ක් එකට තව අමුද්‍රව්‍ය 3ක් දාන්න ඕනේ. අපි බලමු මේ මොනවද කියලා. තව වැඩි ඉවර නෑ. මේක නිවෙන්න ඇරලා මේකට දාන්න ඕනේ දෙහි යොෂ. වගේ රසන්න මේකට දෙහි එකතු කරගන්න.
ඒ වගේම මේකේ බෙනිෆිට් එක වැඩි කරගන්න. ඒ කියන්නේ ඒකට හොඳට උරා ගන්න, හැකියාව ලබා ගන්න. මේක නිමෙන් නැල්ලා ඒත් මේ පැණි තේ හැන්දක් එකතු කරගන්න. ඒ වගේම ඉඟුරු යුෂ. එන්න ඉඟුරු තියෙනවා නම් ඉඟුරු යුෂ මේකට එකතු කරගන්න. ඉඟුරු තලලා හරි ශාහි මේකට එකතු කරගන්න. එතකොට ඔයාට ගන්න තියෙන ප්‍රතිඵලය ඩබල් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඇඟට අල්ලන ප්‍රමාණය වැඩි. මම කියවනේ ක්ලෙන්ස් එකක් හදාන්නදී කියලා දෙනවා කියලා. ඉතින් මීල් කටර වලින් ඉතින් ක්ලෙන්ස් එක කිව්වට ඒක ක්ලෙන්ස් එකක් කියන්න බෑ. මොකද ක්ලෙන්ස් කියන්නේ හැම පිරිසිදු වෙන එකනේ. ඉතින් මේකෙන් අපිට පෝෂණයක් මම කලින් කිව්වා වගේ හොඳ පෝෂණයක් ලැබෙනවා. හැම දීප්තිමත් වෙනවා. ඒ වගේම මේ කදිකට කියන්නේ රින්කල්ස් එක නැත්නම් වැඩි වැටෙන ස්වභාවයවත් වෙනවා. හැම හොඳට මසාජ් වෙනවා. මොකද ඒ කියන හැමදේම මේකෙන් සිද්ධ වෙන නිසා ඒක ලෙන්ස් එකක් කියන්න බෑ. අපිට ට්‍රීට්මන්ට් එකක් කියමු. ඉතින් හරි. දැන් මේක බීලා බලමු. ඊළඟට ඊළඟ වීඩියෝ එක. තේරෙනවද? මම මේක නිවිලා තියෙන්නේ. මම දෙහි දා ගන්නවා. මේ වෙලාවේ මං ගාව දාන මීපැණි තිබ්බා. මීපැණි බෝතලේ හොයාගන්න නැහැ. ඉඟුරු කැමති නම් ඉඟුරු එකතු කරගන්න. මම ඒ රසට කැමති නැහැ. ඉතින් දෙහි අනිවාර්යයෙන්ම දෙහි එකතු කරගන්න. එතකොට ප්‍රතිඵලය ඩබල් වෙනවා. ඒ දෙහි ඒ කටළු ඉල්ලක බොන්නත් පුළුවන්. ඒ කියන්නේ වගේම තව හොඳට හැමෝට උරා ගන්න පෝෂණය ගුණය වැඩි කරගන්න. උනත් බව වැඩි කරගන්න. අන්න අර මං කියපු ඉඟුරුයි මීපැණි එකතු කරගන්න. සමහරු දැන් මේ බොන්න අකමැතිනේ. මාත් ඉස්සර කැමති නෑ හරියද? නිමෙන් නැරලා බීගෙන යනවා. ඉතින් ඒ වුණාට මේකේ අර ප්‍රතිඵල දැනෙන්න ගත්තාම දැන් කිව්වොත් බොන්න හිතනවා. ඒ වගේම මම අවසානයේ කියන්නම් මේ දේවල් හරියාකාරව පාවිච්චි කරේ නැත්නම් අත ප්‍රතිඵල එනවා. ඒ කියන්නේ වගේ වකුගඩු වලට අකමාවට ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා මේක හැම ඒ වගේ දේවල් හැමදාම පාවිච්චි කරන්න හොඳ නැහැ. ඒ වගේම මම අර කලින් කිව්වේ මේ ඩ්‍රින්ක් එකට ඒ කියන්නේ කෙනෙක් බොනවා නම් මේකට මොහල් 6ක් විතර එකතු කරගන්න ඊට වඩා ගන්න එපා. සමහරු මේකට සීනි දානවා. අහලා තියෙන විදිහට සෙම මේ නැති වෙලා යනවා. ඒ කියන්නේ සෙම අගේ තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් මට්ටමකට ඒ ප්‍රමාණයට සෙම නැති වෙන්න පුළුවන් කියලා. ඒකට ඒකත් ප්‍රශ්නයක් නේ. ඒක නිසා හැමතිස්සෙම කියන්නේ කඩේට කියන්නේ හැමතිස්සෙම කඩේට කියන්නේ බොන්න එපා. ඒ වගේම ප්‍රමාණය වැඩි කරගන්නත් එපා. මේ කියපු විදිහට පාවිච්චි කරන්න. ඊළඟ ට්‍රීට්මන්ට් එකත් ඒ වගේ. ඒක නිසායි මම කිව්වේ මේක පාවිච්චි කරන එක හරිම ගුණයි හොඳයි වගේම තමයි. නොදැන පාවිච්චි කරොත් අතුරු ප්‍රතිඵල ඒක නැත්නම් භයානක ප්‍රතිඵල එන්න පුළුවන්. එහෙනම් යමු ඊළඟ ස්ටෙප් එකට. ඒකට අපිට ඕනේ මේ වගේ මම මේ ඔයාලට පේන්න ලේසියින්ද ගත්තේ මල් කීපයක් ඕනේ. ඉතින් ඊට පස්සේ ඒකට නටන උණුව තුල දාගන්න. දැන් මේක නිමෙන්න ඇරලා මේ වගේ අයිස් කැට දාන එකකට දාලා මේක ෆ්‍රිජ් එකට දාන්න. ඊට පස්සේ බලමු අපි මේ ට්‍රීට්මන්ට් එක කරන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ අපි හදාගත්ත නිල් කටරළු අයිස් කියුබ් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. මෙන්න තියෙනවා මම අර මේකට දාගෙන අරන් ආවා. වීඩියෝ එකකින් මම කරන්නත් ඕනේ. ටයිම් නැති නිසා ටිකක් ඉක්මනට ගත නිසා ටිකක් වේල වෙනවා. සෝරි දිය වෙනවා වගේ. දිය වෙලා වගේ. මෙන්න මේක තමයි අපේ මම මේ මගේ අත්දැකීම ගැන මම දැකපු මට අත්දැකීමෙන් හම්බුණු සුපිරිම ට්‍රීට්මන්ට් එකක් මම හරි කරලා බලන්න. අපි දැන් මේක ඇප්ලයි කරලා බලමු. මෙන්න මෙහෙම. අත්දැකීම ගන්න නම් තවත් හොඳයි. මේ විදිහට හොඳට මූණ හොඳට මෙහෙම ගන්න. සාමාන්‍යයෙන් මේකට ඒ කටළු අයිස් කියුබ් අයිස් කැට 4ක් විතර තමයි මම සාමාන්‍යයෙන් මේ අයිස් කැට වලින් මූණ මසාජ් කරන්න ගන්නේ. මේකෙන් ඇත්තටම කියන්නේ පිම්පල් එහෙම මේ ඇත්තටම කිව්වොත් එන්නෙම නැතර මම අවුරුදු 3ක් විතර මේ ට්‍රීට්මන්ට් එක කරන්න වෙනවා. දිවිගෙන නෙමෙයි මේ පිම්පල් එනවා ඇත්තටම මේ අඩු කියන්නේ එන්නෙම නැතර. සාමාන්‍යයෙන් මට පිම්පල් එකක් දෙකක් වගේ සාමාන්‍යයෙන් අර පීරියඩ්ස් ලඟ වෙනකොට හැදෙනවා. එතකොට මම කරන්නේ මේ විදිහට නිල් කඩලු අයිස් කට හදලා මූණ මේ විදිහට මේ මූණ මසාජ් කරන ගමන් මේ විදිහට හොඳට මූණට උරා ගන්න දෙන එක. එතකොට අර ඇත්තටම කියන්නේ පිම්පල් එක යට යනවා. හරිනම් ඔයාලට මේවා කියලා දෙනවට ඔයාලා මට පින් දෙන්න ඕනේ. ඒ තරම්ම මේකෙන් කුරුලෑ වලට හැම දීප්තිමත් වෙන්න, ඒ වගේම වගේ මේ රැලියට්න ස්වභාවය ඉවත් වෙන්න, රීෆ්‍රෙෂින් ලුක් එකක් ගන්න. තවත් දෙකක් හොඳටම ඇති. ඔය අතර මට මේක කියලා දෙනවා මට පින් දෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට thank you කරන්න ඕනේ. ඉතින් අපේ කට්ටිය නැතිම දේවල් අගේ කිරීමක් නැහැ thank you කරන්න නැහැනේ. මට නම් අදකින් මේ වගේ දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේකත් කරලා බලන්න. අනිවාර්යෙන්ම ඔයාලට ආපු රිසල්ට් එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් මම හිතනවා අද නැතත් මේ වීඩියෝ එක කවදා හරි බලන කෙනෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි මගේ channel එක ඔයා subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මගේ ශාගර් YouTube channel එක subscribe කරන්න. පිටාවෙන් ඇහෙන ශබ්ද එච්චර ගණන් ගන්න එපා. මේ අද හොලගත් වැඩි මම දන්නේ sound කොහොම වෙනවද කියලා. ඉතින් මේ ice candy කියලා ගොඩක් දිය වෙලා. කරන්න හදිසියට සාර දෙකක් විතර තියාගත්තේ. අනේ මම තාම මේව වෙලා නැහැ හරියට.
මේක උදේ වරුවක කරන්න. සෙම තියෙන කට්ටිය. නැත්තම් සෙම වැඩි ඔලුව කැක්කම එන්න ගනි. රාට කරන්න එපා. ඒ වගේ මම කලින් කිව්වා වගේ ලෙඩ ගොඩකට මේක හොඳ බෙහෙතක්. මේ නිල් කඩලු පානය. ඉතින් මම පෝෂණ වේදිකේක ડોක්ටර් කෙනෙක්වත් නෙවෙයි ඒක ගැන කියන්න. ඒ වුණාට ආයුර්වේදයේ හෙළබෙදක මේ ගන්නවා මම අහලා තියෙනවා. මේක මේ නිල් කඩලු ගොඩක් රෝග වලට ගුණයි කියලා. ඒ වගේම නොදැන පාවිච්චි කරොත් මම කලින් කිව්වා වගේ මෙයාගේ තෙරිලා යූ මේ නොදැන පාවිච්චි කරොත් ඒ කියන්නේ ඕනවට වඩා පාවිච්චි කරොත් ඔයාලට මේ සයිඩ් ඉෆෙක්ට්ස් එනවා. ඒ නිසා මේ වීඩියෝ එකේ තියෙන උපදෙස් හරිද? හොඳට බලලා මේ පාවිච්චි කරන්න. ඒ කියන්නේ මල් ගන්නකොට බොන්න ගන්නකොට වැදගත්ම දේ 6ක් විතර ගන්න. එතකොට මුණට දාන එකට නම් ටිකක් වැඩි වෙනවට කමක් නැහැ. මීට වඩා පාට කල එකක් ආවට කමක් නැහැ මේකට. මේ බොන්න ගන්නකොට පරිස්සමෙන්. ඒ වගේම විශේෂම කාරණය මේ මල් සතියේ දවස් දෙකක් විතර පානය කරන්න. ඊට වඩා බොන්න ගන්න එපා. ඒක හොඳ නැහැ. ඒ වගේම මේ අයිස් ට්‍රීට්මන්ට් එක ඒකත් ඒ වගේමයි. එක දිගට කරන්න එපා. ඇත්තටම මුණට වද දෙන්න එපා. ඉතින් කරනවා නම් සභාවක ප්‍රතිකාර කරන්න මේවා හොඳයි. ඒ වුණාට එක දිගට කරන්න එපා. සතියකට දවස් දෙකක් විතර කරන්න. මම සතියකට එකක් දවස් දෙකක් විතර කරන්න. පිම්පල් එනකොට මසාජ් කරන්න මේ වගේ අයිස් කැට 4ක් විතර ගන්න. ඉතින් ඒ වගේම මේ මීට වඩා ඔයාලා මේ මොකද කියන්නේ නිල් කටරු ගැන මේ සරි නම මට වුණා. නිල් කටරු මේ මල් විතරක් නෙවෙයි කොළ කන්න ගන්නවා, කරල් කන්න ගන්නවා. ඒතර මුල් බෙහෙත් වලට ගන්නවා. ඒකේ පාවිච්චි කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා ඒකේ හෙල්ත් බෙනිෆිට් ගන්න මේ නිකරුණේ මේ හැදලා අපිට යන්න දෙන්න එපා. පිටරටවල මම දැක්කා මේ සෑහෙන ගණන් වලට මේ මල් වර්ගය විකිනෙනවා. කලින් කියවපු හැම දෙයක්ම වෙනවා. අත්දැකීමෙන් කියන්නේ. ඒ නිසා කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ සහයෝගය මට ඕනේ. ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තන්න අයට මේ වීඩියෝ එක ෂෙයා කරගන්න. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම ආදරේ පරිස්සමෙන් ඉන්න. තාත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකකින් මම ආයෙත් එනවා. එහෙනම් බයි.